ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද නම් ටිකක් වැස්ස දවසක්. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අපේ අයියලාගේ ගෙදර. වැස්ස දවසේම අද මම මොනවද අපේ පපාට හැදුවේ කියලා මගෙත් එක්ක එකතු වෙලා බලමු. ඉතින් ඉස්සර වෙලාම මමයි පපායි වැස්ස ටිකක් හිටියා. එදා ගෙදර කවුරුත් හිටියේ නෑ. ඉතින් ජනවරියෙන් එළියේ මම එයාට පෙන්නලා ටිකක් වෙලා අපි දෙන්න ඇතින්න වෙලා හිටියා. ඊට පස්සේ මට හිතුණා අද එයාට වෙනස් මොනවාරි හදලා දෙනවා කියලා. ඉතින් ඒකත් හිතාගෙන මමයි පපායි වැස්ස දිහා බලන්න වැස්ස ටිකක් අඩු වෙනකම්ම හිටියා. මේ වැස්ස අඩු වෙලා මම එළියට ගියා බබාට අද මොනවද හදන්නේ කියලා හිතාගෙන. ඉතින් අම්මගේ දඹල වැලේ කරලකුත් කඩාගෙන නිවිති වැලේ කොලේකුත් කඩාගෙන ඒ දෙකත් එක්ක තව මොනවා හරි එකතු කරලා හදලා දෙනවා කියලා හිතාගෙනම කුස්සියට ගියා. ගිහින් කැරට් කැරටුයි අලයි දෙක ගත්තා. මොකද වට්ටක්කත් තිබ්බා කහබතලත් තිබ්බා. වට්ටක්කයි කහබතලයි කැරටුයි කියන්නේ කහ එළවලු වලට අයත් වෙන දේවල් හින්දා ඒ වගේ දෙයක් ඒ තුනම එකට එකතු කළොත් විටමින් A ප්‍රමාණය බබාට වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මම කැරට් විතරක් ගත්තා. කැරටුයි අලයි. ඊට පස්සේ වෙනදට මම චිකන් දානවා. මේ ටිකේ චිකන් දාන්නේ නැතුව ඉන්න හිතුවා. මාළුත් හොයාගන්න අමාරුයි. අපේ පැත්තේ නම් එහෙම ලොකු අමාරුවක් නැහැ. ඉතින් මම ඉස්සර වෙලා කිව්වා කහ එළවලු දෙක තුනක් එකට දාලා අපි කෑම එක බබාගේ හැදුවත් සමහර විට විටමින් A ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ඒ විටමින් ප්‍රමාණය වැඩි වුණාම බබාලගේ ලක්ෂණ රෝග ලක්ෂණ වගේක් එනවා. ඒව වලින් එකක් තමයි බබාලට ඉක්මනට කේන්ති යනවා. අපි නිතර විටමින් A ප්‍රමාණය වැඩිපුර දුන්නොත් බබාට කේන්ති යනවා වගේම බබාලගේ ඔළුවේ තනින් තන ඉස්තිලා වගේ. ඉතින් ඒක නිසාම මම කැරට් ඉස්සර එකතු කරා හැමදාම වගේ. ගෙන දවස් දෙකකට සැරයක් වගේ තමයි බබායි කෑමකට කැරට් එකතු කරන්නේ. කැරට් වගේම කහ එළවලුවක් එකතු කරන්නේ දවස් දෙක තුනකට සැරයක් වගේ. ඉතින් මම කැරටුයි අලයි සුද්ධ කරගෙන සෝදගෙන ඉවරයි. දැන් මම හාල් ටික ගත්තා. මම මේ ගන්න හාල් එක තමයි සුවදල් හාල්. සුවදල් හාල් එකත් එක්කම පරිප්පු ගත්තා. පරිප්පු දෙකකට සෝදලා තියාගෙන දැන් මම මේ හදන්නේ දඹල ටික කපා ගන්න. ඒත් එක්කම මම අපේ පපාගේ කෑමේට අනිවාර්යයෙන්ම එකතු කරන දෙයක් තමයි සුදු ලුණු කරපිංචා. ඉතින් සුදු ලුණු වලින් ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා කියනවා. මම කැරට් කපා ගන්නේ ග්‍රේට් කරගන්නේ. ඉතින් සුදු ලුණු පොඩිවට කපා ගන්නවා. සාමාන්‍යයෙන් අපේ පපා අනාස තෙම්පරාදු කරලා. ඉතින් මම ඒ විදිහටම තමා ගොඩක් වෙලාවට හදලා දෙන්නේ. බටර් ටිකක් තෙම්පරාදු කරලා ලුණු සුදු දාලා එහෙම තමයි බබා කන්නාස. ඉතින්
ටිකත් ග්‍රේඩ් කරගත්තා. එහෙම කරාම මට ලේසි. මොකද ඒක ඉක්මනට තැම්බෙනවා වගේම බබාට කෑලි වගේ ගොඩක් වෙලාවට හැපෙනවා අඩුයි. ඉතින් ඒක ලේසි ඇත්තටම බබාට වගේම මටත්. මම හැමදාම වගේ අපේ ගෙදර නම් එකතු කරගන්නේ කොටුකොළ මුකුණු වැන්න ඒ වගේ දෙයක්. ඉතින් අම්මලා දිහා ආපුවම අනිවාර්යයෙන්ම තියෙනවා නිවිතිය. නිවිතිය තමයි මම එකතු කරගන්නේ. ඒ වගේම මේ අපේ හස්බන්ඩ් ගෙනත් දුන්න ඔලිව් ඔයිල් එකයි ගිතෙල් එකයි. බබාලගේ බර හදා ගන්න ඕනේ අම්මලාට ඔලිව් ඔයිල් ගිතෙල් බටර් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් මේ දවස් ටිකේම චිකන් දාපු නිසා අද මම හිතුවා මාළු දානවා කියලා. ඉස්සෙල්ලා මම මාළු කෑල්ල හොඳට සෝදාගෙන ඉතින් බත් එක හදාගත්තී ඒකටම දාලා තම්බන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඒක ගොඩක් ලේසි. ඊට පස්සේ තමයි කටු අයින් කරලා හොඳට බලලා බබාට දෙන්නේ. ඉතින් මේ තියෙන මම හදාගත්ත ඒවා කැරට්, අල, දම්වැල, ස්වදල් සහල්, පරිප්පු, සුදු ලූණු, රතු ලූණු, එතකොට නිවිතියා. ඉතින් මම ඉස්සර වෙලාම කරන්නේ බබාගේ බටර් එක දාලා චුට්ටක් තෙම්පරාදු වෙන්න තියනවා. මොකද තෙම්පරාදු රසට මෙයා හරිම ආසයි. බටර් ටික ඔහොම තෙම්පරාදු වෙන්න තියලා මම ඉස්සර වෙලාම කැරට් දාගන්නවා. කැරට් ටික තෙම්පරාදු වෙන්න තියලා අල ඉතුරු ඔක්කොම ටික හිමීට දාගන්නවා. මොකද මම බත් එකත් එක්කම තමා තෙම්පරාදු කරන්නේ. ඒකට පරිප්පුම තෙම්පරාදු නම් හරිම රසයි. බබාලට අලුත් රසයක් නිසා එයාට ඒකට කැමතියි. ඉතින් මම හැම වෙලාවෙම බබා ආස්ති විදිහට තමයි හදලා දෙන්නේ. කොම එකට දාලා තම්බලා එහෙම ගන්න කියපුවාම බබාලට කෑම අප්පිරිය වෙනවා. එයාලා අලුත් විදිහට හදලා දෙන්න. ඒතවල කවදාවත් අප්පිරිය කරන්නේ නැහැ. ඉතින් මම ඔක්කොම ටික ටෙම්පරාදු කරගෙන අවසානට වතුර දාගන්නවා. වතුර දාගන්න හොඳට තැම්බෙන්න. ඊට පස්සේ ඒත් එක්ක මේ තැම්බෙන එකටම තමයි මාළු කෑල්ල දාන්න. එතකොට හරිම රසයි. අනික මාළු කෑල්ල හොඳට තැම්බෙනවා. ඊට පස්සේ තමයි මම තැම්බුනහම තමයි මාළු කෑල්ල අරගෙන සුද්ධ කරලා මේ බබාට කන්න සුදුසු විදිහට කෑමකට දාන්නේ. මම වතුර දාලා ඒකටම එළඟි තෙල් ටිකක් දානවා. මම බටර් දානවා, එළඟි තෙල් දානවා. ඒ වගේම දැන් ඔය පෙනෙන සීරියල් එක මම ගෙදර හදාගන්නේ. එකට දාන්නේ මුං ඇට, කව්පි, සුදු කව්පි, රතු කව්පි, සෝයා බෝංචි, එතකොට ඉඟු. ඒ හැමදේම හොඳට මද පවන වේලලා පැදලා කුඩු කරලා අරගෙන තමයි මම ඔය ගෙදරදී ආය හාල් වර්ග දානවා. සුවදැල් සහල් එක, කුරුළුතුඩ, කළුහි නැටි, ඒ හැම සහල් වර්ගයක්ම දානවා. එතකොට මම ඔය පෙන්නන මුරුංගා කොළ කුඩු එක මම අනිවාර්යයෙන්ම කෑම වලට එකතු කරනවා. හැබැයි මම එකතු කරන්නේ කෑම එක හදලා ඒක උඩින් නෙමෙයි දාන්නේ. මොකද අපි බබා එහෙම කන්න ආස නැහැ. නිකන් අපිට උනත් එක්ක නිකන් අමු රසක් වගේ දැනෙනවා. ඒ නිසා බත් එක ඉදීගෙන එද්දී බත් එක ලිපෙන් ගන්න විනාඩියක දෙකකට කලින් තමයි මම ඔය සීරියල් එකයි එතකොට මුරුංගා කුඩු එකයි නිවිති ඔලිව් ඔයිල් ඒ හැමදේම එකතු කරන්නේ. විනාඩියක් දෙකක් ලිපෙන් ගන්න තියදී කෑම එක. ඉතින් මට තව වතුර චුට්ටක් මදි වුණා. ඒකත් දැම්මා. දාලා මං කිව්ව විදිහට අවසානයේ හැමදේම දානවා. මොකද ගොඩාක්
තැම්බුනහම කර වුණාම ඒ වගේ ගුණේ නැති වෙනවා කියනවා. කොහොමත් මැල්ලුම් කොළ නම් දාන්න තියෙන අපි ලිපෙන් ගද්දිනේ. ඉතින් අදට ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.